ආයිබෝවන් විද්‍ය channel එකට අදත් මම ඔබව පිළිගන්නවා. අපි බලමු ඉදිරි දින කිහිපයේ කාලගුණය කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව. ඇත්තටම දැන් අද දිනේ වෙනකොට, ඒ කියන්නේ දැන් 19 වෙනි ඉරිදා වෙනකොට කාලගුණය අර ගොඩක් විට අන්තර්මෝසම් තත්ත්වයේ සක්‍රිය තත්වයකට පත් වෙනාට අමතරව වායුගෝලීය කැළඹීමකුත් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන තමයි බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල පවතින මේ දවස්වල මේ වායුගෝලයේ පවතින කැළඹිලිකාරී ස්වභාවය. ඒ කියන්නේ අඩු පීඩන තත්ත්ව නිර්මාණය වීමට සුදුසු පරිසරයක් බෙන්ගාල බොක්ක ප්‍රදේශ තුළ පැවතීම තමයි හේතු වෙන්නේ. ඉතින් මේ හේතුව මත දැන් අද 19 වෙනිදා සිට ඉදිරි දින කිහිපයේ කාලගුණයේ කැපී පෙනෙන වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් 20, 21, 22 කියන දිනවල විශේෂයෙන්ම ඒක 23 දක්වා විතර 23 24ත් තරමක් පවතිනවා. නමුත් විශේෂ විදිහට අපි 20, 21, 22 කියන දින බලාපොරොත්තු වෙන්න වෙනවා. දැන් හෙට දිනේ 20 ගත්තොත් එහෙම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවීම හැකියාවක් තියෙනවා. එතකොට සමහර ප්‍රදේශවල මිලිමීටර 100 ඉක්මව වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බස්නාහිර දකුණු ප්‍රදේශවලත් වයම් පළාතේ සබරගමු ප්‍රදේශයේත් මධ්‍යම පළාතේ සහ විශේෂයෙන්ම නැගෙනහිර සහ අපි මෙතේ වැසි අඩු තත්ත්වයේ පැවති නැගෙනහිර සහ ඌව පළාත්වලත් උතුරු ප්‍රදේශයේත් මෙම වැසි පැතිරීමක් තියෙනවා. විශේෂයෙන් මේ අන්තර්මෝසම් වල සුවිශේෂ ලක්ෂණ දිවෙන පුරා වැසි ඇතිවීම. නමුත් දැනට පවතින මේ අන්තර්මෝසම් තත්ත්වයෙන් එහාගේ තත්ත්වයන් නිර්මාණය වෙන්නේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලිකාරී ස්වභාවය තමයි. මොකද අන්තර්මෝසම් අபிසාරී කලාපයක් නිර්මාණය කරොත් හැම පැත්තෙම සුළං මේ අපි ජල වාෂ්ප රහිත සුළං රටා දිවයින හරහාට ඇවිල්ලා වායුගෝලය වැසි ලබා ගැනීම සුදුසු තත්යකට පත් වෙනවා. ඒ හරහා තමයි වැසි ලැබෙන්නේ. මීට අමතරව අඩු වායු පීඩන තත්ත්ව බෙන්ගාල ප්‍රදේශයේදී අපි බලාපොරොත්තු හිතන විදිහට 21 22 දිනවල ඇති වෙන්න පුළුවන්. හෙට දිනෙත් එක යම් තරක් දුරට වර්ධනයක් වෙලා 21 22 දිනවල ඇතිවත් වෙනවා. ඒ ඇතිවීමත් එක්කම විශේෂයෙන්ම මේ අඩු පීඩන තත්ත්වය වර්ධනය වෙලා බෙන්ගාල බොක් කරා මේ කොමත් දිවයිනින් බැහැරවට ගමන් කිරීමක් සිදු වෙයි. ඒ වුණත් මේ අඩු පීඩන තත්ත්වය සුළු කුණාටුවක් දක්වා වූ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒ තත්ත්වය මත එතකොට දිවයින හරහාට එන තද සුළං ප්‍රවාහයන් හේතුවෙන් විශේෂයෙන් බස්නාහිර ප්‍රදේශ වයඹ ඒ වගේම දකුණු උතුරු මැද ඒ වගේම සබරගමු පළාත්වලත් තද වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද පොඩ්ඩක් ඒක අවධානය යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙනස් වීම විශේෂයෙන් මේ දින දෙක 20, 21, 22 දිනවල මේක තව තියෙනවා. සමහර විට මේක පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය සුළු කුණාටුවක් තත්වයකටපත් වුණොත් යම් හේකින් මේ තත්වය තවදුරටත් වැඩිවීමක් අපේක්ෂා කරනවා. එහෙම නැත්නම් පීඩන අවපාතයේ දිවයිනෙන් බැහැරට ගමන් කරොත් ඉන්දියාව දිශට ගමන් කරොත් එහෙම මේ තත්වය ගොඩක් දුරට අඩුවීමක් අපේක්ෂා කරනවා. කොහොම වුණත් මේ දින දෙකේදී ලොකු වැසි ප්‍රමාණයක් අපිට බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකින්ද ඒක ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම නායෑම් පස්කඳු කඩා වැටීම් වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. අනිත් එක සුළඟත් සමග එන මෙව අකණ්ඩ වැසි ප්‍රවාහයත් එක්ක ගොඩක් අයට යම් දේපල හානි වගේ දේවල් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මම මේ දින කීපෙන් මම ආසන්න වශයෙන් පිටින්ට කාලගුණ වාර්තා ඔබට දැනුවත් කිරීමක් කරන්නම්. හෙට දිනේ තත්ත්වය ඔක තමයි. හෙට දිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය කැපී පෙනෙන වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒක අපි උදේ කාලයෙන් පසු මේ තත්ත්වය කැපී පෙනෙන වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. අපර භාගය වෙනකොට වැසි තත්ත්වය වැඩිවීමක්. ඒකින්ද ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. තියෙන කාලගුණ රටාවේ කැපී පෙනෙන වැඩිවීමක් තමයි පෙන්눔 කරන්නේ. හොඳයි මං මීට අමතරව යම් වෙනස් වීමක් හෝ හදිසි යම් වෙනස් වීමක් තිබුණොත් ඔබ දැනුවත් කරන්න අපේක්ෂා කරනවා. ඒක ඔබ සැමට ස්තුතියි.